පින්නතුනි ධර්ම දේශනාවට ප්‍රථම කරුණු කාරණා කීපයක් මතක් කරන්න ඕනේ. මං කොහොමත් පින්නතුනි අවුරුද්දට බණ 4500ක් කියනවනේ. දැන් ඔය එකට ගොඩේ තෙරපිලා ඉන්නකොට අනික් තැන්වල නම් 4 දිනක්වත් කලන්තේ දානවා. එහෙම වෙනවනේ ඔයොම ඉන්න බෑ. එහෙනම් පුළුවන් තරම් අර උලන් වදින්න ඉන්න. මේක ඉතින් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය පොඩි කට්ටිය ගැන ටිකක් බලන්න. මං ඉතින් මේ අත්දැකීමෙන් කියන්නේ හොඳේ. මන්නේ මේ වේදිකාවේ ඉන්නේ. එතකොට හැමදාම මට තමයි කලන්තේ දාලා උස්සයි යන්නේ ඕවයි. හැමදාම අන්තිමේට නවුස් කරනවා එක්ක යතුර වැටලා නැත්තම් පර්ස් එක වැටිලා. ඊළඟට ෆෝන් එකයි පර්ස් එකයි පරිස්සම් කරගන්න. දෙනවා ෂොට් එක හොඳේ සුරුස් කරලා අනිත් පැත්තට. බණ අහන්නව කියලා නෑ. මම මේ කියන්නේ අත්දැකීමෙන්. අය ඌව නැති වුණාට පස්සේ කියලාටත් වෙනවා. කියනකොට සේරම සාක්කු දානවා අත්වලට. ඔය ඒවා පරිස්සම් කරගන්න වැඩි හිටියෝ පොඩි හිටියෝ ගැන හිතන්න. බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. පින්නතුනේ දැන් මම මේ කිව්වරලා ආපහු වේයන්ගොඩ යන්න ඕනේ. උදෙත් කොළඹ ඉඳන් ආවේ. ඒත් උදෙත් බණක් කියලා එකක් පටිගත කරලා වේයන්ගොඩින් කතා කරනවා. දැන් කට්ටිය ඉඳගෙන ඉන්නවලු. මං තව මේ බණ. ඔව් මෙලෙසම කට්ටිය ඉඳගෙන ඉන්නවා වේලාසන කියලා. පින්නතුනේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවාම හරි කලාතුරකින් තමයි ওই විදිහට ඉන්න හම්බෙන්නේ. කොයි විදිහට? ඔය අතපය හොඳට වැඩ කරනවනේ. තාම ඇවිදින්න කරන්න පුළුවන්. හොඳට ඔට්ටු තට්ටු වෙන්න පුළුවන්. ඔය භාග්‍ය ජීවිතේ කීයෙන් කී දෙනාටද හම්බෙන්නේ? මනුස්සයෙක් වෙලා ඉපදුනහම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ප්‍රමුඛ සහ එකම කාරණය තමයි මොකටද මිනිස් වෙලා ඉපදුනේ කියලා තේරුම් ගන්න. කොයි වෙලාවටද ඔක තේරුම් ගන්න ඕන? මේක මැරෙන්න කලින් තේරුම් ගන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක් වල්ද? සැකයක්වත් තියාගන්න එපා. මම නම් හිතන්නේ මිනිස්සු වෙලා උපදී කියලා. ඇයි? වෙනතුනේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක අතිශය දුර්ලභයි. දුර්ලභංච මනුස්සත්තා. දුර්ලභයි. මිනිසත් භවය හරි දුර්ලභයි පින්නතුනේ. ඒකයි මේක නාස්ති කරගන්න එපා කියන්නේ. මොනාගෙන්ද නාස්ති වෙන්නේ? පින්නතුනේ බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕනේ. මිනිසත් භවයක් ලැබපු එකෙන් අපිට ගන්න තියෙන ඉහළම ප්‍රයෝජනය තමයි ඔය මෙවයි ඉතින් හෙට ඉඳන් පටන් ගන්න ඕනේ. බලන්න මම ඔකට වේලු නෙමෙයි වෙනද ටිකක් ඔය යාර පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. මොකද ගොඩක් වෙලා ඉන්න බෑ ඔය දාඩිය
සරටත් එක්ක අමාරුයි. පොඩි කට්ටිය ළඟ ඉන්න කෙනා ගැන හරි අවධානයෙන් ඉන්න. ඒකයි මම අයත් කියන්නේ මේ හුලන් ටිකක් වදින්න ඉන්න කියලා.